Hello guys, මම නිපුන් බණ්ඩාර. ඉතින් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ first vlog එකට. අද මම කරන්න යන්නේ travel vlog එකක් යාළුවෝ එක්ක. අද අපේ දවස ගෙවෙන්නේ අවිස්සාවෙල්ල තියෙන ලස්සනම විලා එකක. ඉතින් බලමු අද අපේ දවස ගෙවෙන හැටි. දැන් වෙලාව හරියටම 11යි කාලයි. අපි ප්ලෑන් කරන් හිටියේ නම් ගෙදරින් 10 මාට පිටත් වෙන්න. කවදාවත් ඉතින් වෙලාවට වැඩක් කරන්න නැති නිසා අද පිටත් වෙන්නේ පරක්කු වෙලා. ඉතින් guys අපේ කට්ටියම සෙට් වුණා කොට්ටාවේදී. කොට්ටාවේ සෙට් වෙලා මුලින්ම ගිය ෆුඩ් සිටියට. ෆුඩ් සිටියට ගිහලා ටූත් බ්‍රෂ් සොෆ්ට් ඩ්‍රින්ක් අරගෙන ඊට පස්සේ අපි දවල් 12ට විතර නැග්ග මහරගම රත්නපුර බස් එක. බස් එක නැගලා සාමාන්‍ය විනාඩි 45කින් විතර අපි අවිස්සාවලට ගියා. අවිස්සාවෙල්ලට ගිහින් ඉතින් මුලින්ම හාහාපුරා කියලා ගියේ දවල් කෑම ගන්න. කෑම අරගෙන අපි අවිස්සාවෙල්ල පනාවල බස් එක නැග්ගා. දෙයක් කියන්න ඕනේ guys, මේ පාරේ බස් වැඩ ගන්න පැය භාගෙන් පැය භාගකට. ඉතින් අවිස්සාවෙල්ලේ ඉඳන් යකාටුවාවට සාමාන්‍ය කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. ඉතින් බස් එක ගෙනවනම් ඔයාලා මේ ටිකත් දැනගන්න. ඉතින් අපි යකාටුවා පාරෙන් බැස්සා. එතනම විලායකේ බෝඩ් එකක් ගහලා තියෙනවා ලස්සනට ලොකුවට පේන්න. බස් එකෙන් බැහැලා ඉතින් අපි කිලෝමීටරයක් විතර පයින් කවර් කරන්න ඕනේ කඳු බෑවුම් ඔක්කොම අතරින්. ඉතින් ඇත්තටම ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් යාළුවොත් එක පොඩි කයියක් ගගා අපි කොහොම හරි ඉතින් කිලෝමීටරේ කවර් කරා. බොහොම අමාරුයි කයියක් ගගා ඉතින් කොහොම හරි ඒ පින්ම කවර් කරා කිලෝමීටරේ. ඉතින් guys මේ තමයි අද අපි ඉන්න ප්ලේස් එක. මේකේ නම තමයි දුම්හිලස් ගාඩන්. ඉතින් මේ ප්ලේස් එක මාරම ලස්සන ලොකේෂන් එක තමයි තියෙන්නේ. ඇත්තම ඉඩත් හොඳයි ආරක්ෂාවෙම. මේකේ මේ විලා එකේ රූම් 3ක් තියෙනවා. ඒ වගේම තව වෙනම කබානකුත් තියෙනවා. ඩිනර් ගන්න ඒරියා එකක්, pool ඒ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම රුපියල් 12000යි ආරක්ෂාවතුණු සුපිරිම සුපිරි. මේ 12000ට Wi-Fi access, pool, ඊට පස්සේ sport item සහ speaker ඒ ඔක්කොම included. ඊට පස්සේ guys අපි මුලින්ම කරේ බැඩ්මින්ටන් ප්ලේ කරපු එක. බැඩ්මින්ටන් විතරක් නෙවෙයි මේකේ කැරම්, ඊට පස්සේ කාඩ්ස් එල්ලන් ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි නාලා ඉවරලා ඊට පස්සේ අපි ඩිනර් එක සෙට් වුණා. ඇත්තටම මේ ඩිනර් එකත් ඇත්තම කෑම හිම සුපිරි. කිසිම අඩුපාඩු වෙන්නේ නැහැ. අයියා ආය අපිට හොඳටම සැලකුවා. ආරක්ෂාවනුත් නියමයි. ඉතින් guys මේ කබානේ තමයි මම හිටියේ. මේ කබාන්ට පේන උදේ view එක ඇත්තටම මාරම ලස්සන view එකක්. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් අපේ දවස ගෙවුනේ. ඉතින් මේ ඔක්කොටම ගියේ රුපියල් 20000ක් විතර. ඇත්තටම සුපිරිම සුපිරි ට්‍රිප් එකක් මේක. ගොඩක් සතුටුයි. ඉතින් ඊළඟ vlog එකෙත් අපි හම්බෙමු. ස්තුතියි.